ඔන්න අද මම හෙලි කරන්නයි යන්නේ ඔයා ගැන හිතන ඒ කෙනා කවුද කියලා. ඉතින් ඔක්කොටම කලින් ඔයා මේ වීඩියෝ එක දැක්ක ගමන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක සේව් කරගන්න. මේක මිස් වුණොත් අපරාධේ. ඔයාට පේනවනේ මේ මැද තියෙන අනිත් පැත්තේ හරවලා තියෙන කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් තමයි මම කියන්නේ යන්නේ ඒ කෙනා කවුද මොන වගේ කෙනෙක්ද කියලා. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න ඕනේ මම ජනවාරි 10 වෙනිදා වෙනකන් අපේ ෆියුචර් පාර්ට්නර් රීඩින් එකට ලොකු ඔෆර් එකක් දුන්නා. රුපියල් 2300ක් වටින රීඩින් එක රුපියල් 800කට දෙනවා කියලා. ඉතින් ඒ ඔෆර් එක මේ අවස්ථාවෙත් යන ගමන් හුඟක් අය මගේ මේ ඔෆර් එක ගත්තා. එයාලගේ ප්‍රයිවට් රීඩින් දැනටමත් අරගන්න ගමන්. ඉතින් ඔයාලට අවස්ථාවක් තියෙනවා තාමත් ගන්න බැරි වුණා නම් ජනවාරි 10 11 12 මම ඔයාලට තවත් අවස්ථාව දික් කරනවා. ඔයාලට ගන්න අවශ්‍යයි නම් පිටු 10කට වැඩි වචන 2000කට වැඩි මේ විස්තර ටික ඔයාටම කරපු ප්‍රයිවට් රීඩින් එකක් විදියට අවශ්‍ය නම් ඔයා තාරිකට කෙනෙක් නම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. හයි එහෙනම් අපි බලමු මොකද්ද මේ මැද තිබුණ කාඩ් එක කියලා. මේ කාඩ් එකෙන් කියවෙච්ච කෙනා මොන වගේ කෙනෙක්ද කියලා ඔන්න අපි දැන් බලමු. Knight of Pentacles මේ කෙනා නිශ්ශබ්ද කෙනෙක්. ඒ වගේම හරිම සීරියස් සහ ලෝයල් කෙනෙක්. එයා ඔයාට නොපෙන්නුවාට ඔයා ගැන එක දිගට හිතනවා. මේ කෙනා හදිසි වෙන්නේ නැහැ. එයා බයයි. එයා හැඟීම් ප්‍රකාශ කරලා මෙතනදී ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ වගේම එයා 100% රෙඩි වෙනකන් තමයි ඉන්නේ ඔයාට එයා ගැන එයාගේ හිතේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලපුව ඔයාලා සමහරක් දෙනෙක්ට දැනටමත් කාවාරි හිතට එන්නේ නැති එහෙනම් මෙයා තමයි කියලා. එහෙම නැත්නම් මට ඔයාට මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඉතින් මේක ඔයාට ගැළපීමට සහ නොගැළපීමට සම්භාවිතාවක් තියෙනවා.